මිස්ටර් ධනුක කියන කාල සිද්ධ වෙන්න ඇත්තේ මේ වගේ දෙයක් කියලා මට නිකමටවත් හිතුන්නේ නැහැ. හැබැයි ඉතින් අර දුව කාමරේ ඉන්න වීඩියෝ එකක් එපු දවසේ නම් මට හිතුණා කවුරු හරි කැමරාවක්වත් හයි කරලාද කියලා. ඒත් ඉතින් මේ කම්පියුටරේ ෆෝන් එකයි එකට සම්බන්ධයි කියලා නම් මම කීයටවත් හිතුවේ නැහැ. ඔන්න ඕක තමයි ප්‍රශ්නේ. අපි පාවිච්චි කරන ලැප්ටොප් එක, ෆෝන් එක මේවා දෙපැත්ත කැපෙන පිහියක් වගේ කියලා කවුරුත් හිතන්නේ නැහැ. මගෙත් වැරද්ද. දුව මුලින්ම කාමරය ඇතුලේ කවුරු හරි කහිනවා, කතා කරනවා වගේ ඇහෙනවා කිව්ව වෙලාවේ මට මීට වැඩිය සැලකිලිමත් වෙන්න තිබුණා. කොහෙද ඉතින් මං හිතුවර පිස්සු ගෑණිගේ මනස්ගාත වලට අහු වෙලා කියලානේ. Thank you. උපන්දා ඉඳලා ඇස් දෙක වගේ බලාගෙන එක මොහොතක් තනි නොකර ආරක්ෂා කරපු කෙල්ල. අන්තිමට තමන්ගේ ගෙදරදී තමන්ගේ කාමරේ පොත් කියව විකාර කරපු මිනිසෙකුට අහු වුණා. අනේ ඇත්තට සුමනේ අපිට අපේ දරුවව ආරක්ෂා කරගන්න බැරි වුණානේ. අපි මේ ගෙදරට ඇවිල්ලා දැන් අවුරුදු 30කටත් වැඩි මිස්ටර් ධනුක. මේ අවුරුදු 30ටම කොච්චර වැඩ තිබුණත් මොන දේ තිබුණත් මොන තරම් මහන්සිලා ගෙදර ආවත් ගෙදර දොරවල් ජනෙල් වහලාද කියලා බලපු නැති එක දවසක්වත් නැහැ. මං එහෙම කළේ මේ දෙන්නගේ ආරක්ෂාවට. ඒත් ඉතින් අපි දුව ආරක්ෂා කරගන්න අපිට බැරි වුණානේ මිස්ටර් ධනුක. මිස්ටර් සුමන වීර ගෙදර දොරවල් ජනෙල් වහලාද කියලා විතරක් බලලා මදි. දරුවන්ගේ ආරක්ෂාව ගැන බලනවා නම් ගෙදර තියෙන මේ වගේ ඩිවයිසස් ගැනත් අවධානය යොමු කරන්න ඕන. ඔය ගෙදර තියෙන ලැප්ටොප් එක, කම්පියුටර් එක, බාත්රූම් එකට අරගෙන යන ෆෝන් එක ඕවට වෙන කාට හරි රින්ගන්න පුළුවන්ද කියලා අවධානයෙන් ඉන්න ඕනේ. ඒවා නිතරම චෙක් කරලා බලන්න ඕනේ. හරි. ඒවා චෙක් කරන්න දැනුමක් නැහැයි කියන්නකො. ඒ වුණාට අවබෝධයෙන් ඉන්න ඕනේ මේ ඩිවයිස් වලින් මොනවද කෙරෙන්නේ කියන එක ගැන. එකාතකට මිස්ටර් සුමන වීරයි මිසිස් සුමන වීරයි සැලකිල්ලෙන් හිටපින්ද තමයි මේ දරුවෝ මේ ගානෙන් හරි බේර ගන්න පුළුවන් වුණේ. දෙමව්පියෝ විදිහට ඔය දෙන්නේ ගැන සතුටු වෙන්න. මිස්ටර් සුමන වීර අවුරුදු 8කට කලින් අර මැරිච්ච ගෑනු ළමයට මේ වාසනාව තිබ්බේ නැහැ. මේ එකම අපරාධකාරයද මිස්ටර් ධනුක? පේන විදිහට නම් එහෙම තමයි මිස්ටර් සුමන වීර. දැන් මේ මිනිහා මේ ෆොටෝ ටික ඉන්ටර්නෙට් එකට දැම්මොත් එහෙම මං හිතන්නේ එහෙම කරයි කියලා. මොකද මිනිහගේ අරමුණ ඒක නෙමෙයි. අපි කොහොම හරි ඉක්මනට මේ අපරාධකාරයව අල්ල ගන්නවා. දැන් අපරාධකාරයා ඉන්නේ හැංගිලා. හැංගිච්ච මිනිහෙක්ට වැරද්දක් කරන්න බෑ, අහු වෙනවා. හොයන මිනිස්සයා වැරදි 100ක් කරත් ප්‍රශ්නයක් නෑ. දැන් තියෙන්නේ අපේ වාරේ.